ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔන්න අදත් මගේ channel එකට. ඔන්න මම ආවේ අද සුපිරි කෑමක්. අලයි නූඩල්ස් තියෙනවා මේක හදාගන්න පුළුවන්. මුලින්ම මේ වගේ නූඩල්ස් එක අරගෙන අපි උණු වතුර ටිකක් දාලා මේක පොඩ්ඩක් පෙඟෙන්න තියමු. ඒ අතරේ අලගෙඩිය අරගෙන මේ වගේ පෙති කපලා මේක චූටියටම කපා ගන්නවා. පුළුවන් තරම් චූටියට කපා ගන්න ඕනේ මොකක් මේක බැද ගන්න නිසා. මේ කෑම එක උදේට රෑට පොඩි බඩගින්නට මේ ඕනම දෙයකට නියමයි. මන් දැන් තාච්චි අලිපේ තියලා මුලින්ම මේ අල ටික බැද ගන්නවා. පුළුවන් තරම් චූටියට කපා ගන්න. එතකොට ඉක්මනින් බැද ගන්න පුළුවන්. ගොඩාක් බැද ගන්න නැහැ. සාමාන්‍ය අතු පාටක් වගේ එනකම් බැදගමු. ඔයාලත් මේක හදලා බලන්න. පොඩි බබාලා ඉන්නවා නම් ගොඩාක් කැමති වෙයි. මේ දැන් මේ වගේ මේ ගොඩාක් පුච්ච ගන්න නැතුව බැදගමු. ඊට පස්සේ අපි මේ අල ටික පැත්තකට කරලා මම මේකට දා ගන්නවා අබ්බ තේ හැඳි කාලක් විතර. ඊට පස්සේ කරපිංච ටිකක්, ලුණු ටිකක්, අමු මිරිස් කරලක්, පළසරාණු මිරිස් එකතු කරගන්න. ඊට පස්සේ ලුණු කුඩු චුට්ටක්, කහ කුඩු චුට්ටක්, ගම්මිරිස් කුඩු මේ දේවල් තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරලා අපි අර වතුර බේරගත්තු නූඩ්ලස් ටික එකතු කරගමු. මේ වෙලාවේ හරිම සුවඳයි. මම දැන් නූඩ්ලස් ටික එකතු කරගත්තා. ඊට පස්සේ මේක හොඳට කලවම් කරගන්න. හොඳට කලවම් කරගෙන දැන් ඉතින් අපි හදලා ඉවරයි. ඔයාලත් ඉතින් හදලා බලන්න. රසගුණ කියන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකක් අරන් එන්න. ඔයාලට සුබ දවසක්.